පෙබරවාරි 14 ඊයේ අපි ගියා ලංකාවේ පූජනීය නගරේ මහනුවර නගරේ තියෙන අපේ ඓතිහාසික පූජනීය ස්ථානය වෙන දළදා මාලිගාව වැඳ ගන්න. ඇත්තටම කළා අපි නුවරඑළිය ආවා. අද දවසේ නුවරඑළියේ තමයි ඉතින් මේ ඉන්නේ. අපිට ආස හිතුණා අද උදේ නැගිටලා අපි ඉන්න නිවාඩු නිකේතනයේ ඉඳලා චුට්ටක් පරිසරය විඳින්න එළියට යන්න ඕන කියලා. ඉතින් අපි ආවේ මේ කඳු පන්ති වලින් වට වෙලා තියෙන අපේ ප්‍රධාන භෝගයක් වෙන තේ වගාව. ඉතින් අපි මේ තේ වත්තකට ආවා. ඇත්තටම සුවඳයි. මේ තේ මල් වල සුවඳ. ඒ කියන්නේ තේ මල් වල තියෙන තේ සුවඳ. ඒක හරියට කියන්න තේරෙන්නේ නැහැ යාළුවනේ. පුදුම සුවඳක්. ඇත්තටම බලන්න ආස හිතෙන සුන්දර පරිසරයක් තියෙනවා. ඒ අතරින් පතර ගම්මිරිස් තියෙනවා. ප්‍රධාන භෝග වගාවක්. ඉතින් නුවරඑළිය ආවහම ඉතින් අපි චුට්ටක් වටපිට පරිසරය ඇවිදිනවා ඒක විඳින්න. නැගිට ගමන් වගේ ඇත්තටම ආවේ සීතලක් දරා ගන්න අමාරුයි යාළුවනේ. තේ සුවඳ මට වගේම ඔයාලටත් දන්නවා ඇති. දන්න හුඟක් අය ඇති තේ මල් වලින් එන්නේ පුදුම සුවඳක්. ඉතින් ඇත්තටම මෙහෙම බලනකොට හිතෙනවා අපිට වාසනාවන්ත රටක් තියෙනවා. අපි සුන්දර රටක ඉන්නේ. ඉතින් අපේ රට ලෝකෙ කොච්චර වටිනවද කියලා. ඉතින් දවසක ඕගොල්ලොත් ඇවිල්ලා මේ සුන්දර පරිසරයේ විඳින්න කියලා මම ඉතින් ඕගොල්ලන්ට කියන්නේ. ඉතින් යාළුවනේ තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට කතා කරන්නම්. පරිස්සමින් ඉන්න හැමෝටම සුබ දවසක්.